සංජීව ඔයාගේ අර්ථ නේද අපේ ඥානපාල අංක 909 ඥානපාල ඉන්නේ ඔයාගේ අර්ථ නේද? ඔව් සර් ඥානපාල ඉන්නේ මගේ බෝඩරේ ඉන්නේ. මේ ඥානපාලව නිදහස් කරන්න. ඥානපාලට රජයෙන් යාට නිදහස් කිරීමක් හම්බෙලා තියෙනවා. සමාව දීමක් තියෙනවා. ඒ හින්දා ඥානපාලව නිදහස් කරලා යවන්න. ගෙදර යවන්න. හරි සර් හරි සර්. මම දැම්ම නිදහස් කරලා යවන්න මිනිස්සයව. අංක 909 ඥානපාල ඔන්න අද නිදහස් කරන්න යන්නේ. මෙතනට ආවනම් ලැහැත් වෙලා නිදහස් වෙලා යන්න. අවශ්‍ය කරන බඩු ටිකත් අරගෙන අද ගෙදර බලා යන්න පුළුවන්. එහෙනම් ආවනම් මෙහෙට. අනේ මහත්තයෝ හොඳමයි. මම දැම්ම එනවා. මම දැම්ම ලැහැත් වෙලා එන්න. ඉක්මනට එන්න මහත්තයෝ. ඥානපාල දැන් ඥානපාලට නිදහස් වෙලා යන්න පුළුවන්. හොඳමයි රාලහාමි. හොඳමයි රාලහාමි. හොඳමයි. කිසි ප්‍රශ්නයක් නැතුව ගිහිල්ලා ඔන්න නිදහස් වෙලා යන්න පුළුවන් අද්දය. කිසි ප්‍රශ්නයක් නැතුව දැන් එළියට ගිහිල්ලා කලින් කරපු වැඩි කරන්නේ නැතුව පාඩුවේ ජීවත් වෙන්න ඕනි. ඔන්න අද නිදහස ලැබිලා තියෙනවා. නිදහස් වෙලා යන්න පුළුවන් දැන්. හොඳමයි මහත්තයෝ. හොඳමයි මහත්තයෝ. හොඳමයි. හැබැයි ඥානපාල නිදහස් වෙලා ගියාට කමක් නැහැ. කලින් කරපු වැරදි කරලා ආපහු මේ එන්න හිතාගෙන යන්න එපා. ඔන්න දැම්ම මම කියලා යවන්නේ. අනේ අම්මෝ මහත්තයෝ ආයෙනම් ජීවිතේ තියෙනකන් ඔය වැරදි නම් වෙන්නේ නැහැ අපේ මහත්තයෝ. ඊළඟෙන්වත් වෙන්නේ නැහැ. ඕ වගේ වැරදි නම් වෙන්නේ නැහැ මහත්තයෝ. හම්බෝ. මුන්ට මතක ඇතිනේ. තමුන් කරපු වැරදි. පොලිස් නිලධාරියෙක්ව හිතා මතා නොමගැවීම තමයි තමුන් කරලා තියෙන ලොකුම වරද. ඉතින් මේ වරදට දඩුවමක් විදිහට තමයි මේ අවුරුදු 10ක් විතර හිරේ හිටියේ. ආයෙ ඔව නොවෙන්න වග බලා ගන්න ඕනි. ඕ මහත්තයෝ. හෙල්මට්. නම කියනවා නම? සර් මේ ඥානපාල. ඥානපාලනේ. ඔව් සර් ඥානපාල. සර් ඥානපාලනේ. සර් ඥානපාල. සර් ඥානපාලනේ. සර් කොහෙද ගම? සර් මේ සර් කොම්පඤ්ඤ විදිය. ආයෙනම් කීනකින්වත් වෙන්නේ නැහැ මහත්තයෝ. ඔව් සර් කොම්පඤ්ඤ විදිය. රස්සාව? සර් මේ මම සර් මේ ඉස්පාඤ්ඤයට පිපිඤ්ඤ පටවනවා සර්. ඉස්පාඤ්ඤයට පිපිඤ්ඤ. ඒ වගේම ඥානපාල ආයේ පාර යද්දි බයික් එක යද්දි හෙල්මට් දාන්න නැතුව වගේ ගිහිල්ලා පොලිසියට වංගු දාලා අහු වුණොත් එහෙම මේ ප්‍රශ්නේ මෙතනින් ඉවර වෙන්නේ නැහැ. හරිද? අද හම්බෙලා තියෙන්නේ සමාවක් හම්බෙලා තියෙන්නේ මේ සමාව අරගෙන යන්න. හැබැයි කිසිම වෙලාවක හෙල්මට් දාන්න නැතුව අර කඩේ මේ කඩේ කියලා අහුවෙන්න එපා පාරේදී. හොඳයි මහත්තයෝ. තමුන් යන්න කලින් මට විස්තර ටිකක් තියෙනවා ගන්න. හරි. මට මේ විස්තර ටික පොඩ්ඩක් දෙන්න උත්තර ටික මේවට. හොඳයි මහත්තයෝ. හොඳයි. කියන්න බලන්න තමුන්ගේ සම්පූර්ණ නම පොඩ්ඩක් දෙන්න මට. සම්පූර්ණ නම මගේ නම මහත්තයෝ. මගේ නම මහත්තයෝ මේ ගුණානන්ද ඥානපාලගේ ඥාන රත්න ඥානපාල. සම්පූර්ණ නම සිමියොන් හරි මට කියනවා ඇඩ්‍රස් එක කියනවා ඇඩ්‍රස් එකද මහත්තයෝ? ඇඩ්‍රස් එක මහත්තයෝ මේ ඇඩ්‍රස් එක මහත්තයෝ කොම්පඤ්ඤ වීදි වත්ත ඉස්පාඤ්ඤ මාවත කොම්පඤ්ඤ වීදිය. ලිපිනය ලිපින හරි මේ මොකක්ද මේ ඥානපාල මේ ඇඩ්‍රස් එක මේ හරි මෙහෙම හරි මේ මට හරි ඊතුරු ප්‍රශ්න ටික උත්තර දෙනවා ඊතුරු ප්‍රශ්න ටික හරි ඇඩ්‍රස් එක අපි මම ලියා ගන්නවා මට මේ ඊතුරු ප්‍රශ්න ටික දෙනවා ඊතුරු ප්‍රශ්න මේක මේ අත්‍යවශ්‍යම කාරණයක් මේ ප්‍රශ්න උත්තර දෙනවකෝ මටත් මේ ඥානපාල මමත් මේ දැන් මේ
බන්ධනගාල නිලධාරී ප්‍රස්තාවේ හිටිය ඇති වගේ. මටත් දැන් යන්න කාලේ හරි වගේ වෙලා තියෙන්නේ. හරි මට කියනකො ඥානපාල දැන් මේ එළියට ගිහිල්ලා දැන් අමුසගේ මේ නිදහස හමු වුණාට පස්සේ අමුසගේ මේ එළියට ගිහිල්ලා කරන්න හිතන් ඉන්න රස්සාව මොකද්ද කොහෙටද යන්නේ කොහෙද ඉන්නේ මේ රස්සාව මොකද්ද කියලා මට චුට්ටක් කියනකො. මොකද මේ ඉදිරි අපට කටයුතු වලට අවශ්‍ය වුණොත් එහෙම මේ සටහන් කරලා තියාගන්න ඕනේ. අමුසේ ඉස්සරහට කන්නේ රස්සාව මොකද්ද කොහෙටද යන්නේ කියලා මට චුට්ටක් කොහොම දානවා බලන්න කියනවා. අනේ මහත්තයෝ යන්න කියලා ඉතින් එහෙම ඉතින් විශේෂ තැනක් නෑ ඉතින් මට. මොකද ඉතින් මහත්තයෝ තියෙන දේවල් ඔක්කොම ඉතින් රාජසන්තක වුණානේ. මම යන්නේ මහත්තයෝ අපේ ඥානාවති නැන්දා ඉන්නවනේ. අපේ ඥානාවති නැන්දාගේ ගෙදර තමයි යන්නේ. අපේ ඥානපාල මාමයි ඥානාවති නැන්දා ඉන්නේ එහෙනේ. එහෙ ගිහිල්ලා මහත්තයෝ මම එහෙ ගිහිල්ලා අපේ ඥානාවති නැන්දාගේ මඤ්ඤෝ කකොරටුවේ කුරුඤ්ඤන් හිටවනවා. කුරුඤ්ඤන් හිටවනවා මහත්තයෝ. මඤ්ඤෝ කකොරටුවේ කුරුඤ්ඤන් හිටවනවා. කුරුඤ්ඤන් හිටවනවා. මම යන්නම් මහත්තයෝ. මගේ හිත මලපගේ